ආයුබෝවන් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කැරට් කිරට හිඳලා උයා ගන්න විදිහ. මේ කැරට් කියන්නේ ඊටාම ගුණදායක එළවලුවක්. මේ කැරට් වල විටමින් A තියෙනවා, විටමින් C තියෙනවා. මේවා අපේ ඇස් වලට, හමේ සෞඛ්‍යයට ගොඩාක්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි හිස කෙස් සෞඛ්‍යයටත් මේ කැරට් බොහොම වැදගත් වෙනවා. හරි අපි බලමු මේ රසමරස කැරට් ව්‍යාංජනේ ඉක්මනින් ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම කැරට් ටික ලෑස්ති කරගෙන ඉන්නවා. මම මෙතන කැරට් අල 3ක් තමයි අරගෙන තියෙන්නේ. ඔයාලගේ ගෙදර ඉන්න ප්‍රමාණය අනුව කැරට් අරගන්න. මුලින්ම මම කැරට් ටික මේ විදිහට සුද්ධ කරගන්නවා. මම කැරට් සුද්ධ කරගන්න පිහිය තමයි පාවිච්චි කරන්නේ. පීලර් එක පාවිච්චි කරන්නේ නැහැ. පීලර් එක පාවිච්චි කරාම කැරට් වලින් ගොඩාක් අහක යනවා. ඒක නිසා පිහියෙන් මේ විදිහට සූරලා අරගන්නවා. ඒ විදිහට පිහියෙන් සූරලා මේක හොඳට සෝදලා පිරිසිදු කරගන්න ඕනේ. මේ තියෙන මම ඒ විදිහට සෝදලා පිරිසිදු කරගෙන ආපු කැරට් ටික. දැන් අපි බලමු මේක කපා ගන්න කොහොමද කියලා. කැරට් කපා ගනිද්දී ගොඩාක් ලොකුවට කපා ගන්න එපා. මම මේ පෙන්නනා වගේ සයිස් එකට කපා ගන්න. මොකද අපි මේක වතුර දාලා තම්බන්නේ නැහැ. ස්ටීම් කරලා තමයි තම්බ ගන්නෙ. මම මේ වගේ ගානට තමයි කපාගෙන තින්නේ. ගොඩාක්ම ඝනකමට කපා ගන්න එපා. එහෙම වුණොත් මේක තම්බ ගන්න වෙලාව යනවා. මම මේක අද තම්බ ගන්නේ බත් එක හැදෙන අතර ඒ කුඩෙන් ස්ටීමර් එක තියලා තමයි මේක තම්බ ගන්නෙ. එතකොට අපිට ගොඩක් වෙලාව යන්නෙත් නැහැ. ඒ වගේම ගෑස් එකත් ඉතුරු වෙනවා. ඊළඟට මම මේ ටික මෙහෙම ස්ටීමරේට දාගෙන මේ එකතු කරගත්තේ ලුණු ටිකක් එකතු කරලා මේක හොඳට අතින් කලවම් කරන්න. ලුණු ටික හැම කෑල්ලකටම දැවටෙන්න. මෙහෙම ලුණු එකතු කරගත්තට පස්සේ මේක තැම්බුවාට පස්සේ දිය රස එන්නේ නැහැ. හොඳ රසට තියෙනවා. මේ තියෙන මේ විදිහට තම්බලගෙන ආපු කැරට් ටික මේක ගොඩාක් වෙලා තම්බ ගන්න ඕනේ නැහැ. විනාඩි 5ත් 7ත් වගේ අතර යනකොට මේ විදිහට තැම්බෙනවා. ගොඩක් වෙලා තියාගත්තොත් මේක බෙරි වෙලා වගේ ගොඩාක්ම තැම්බිලා යනවා. ඊළඟට මම ලුණු ටිකක් මේ විදිහේ චූටිට කපලා අරන් තියෙනවා. සුදු ලුණු, ඊළඟට රම්පේ කරපිංචා, ඊළඟට මේ අරන් තියෙන අබ තේ හැඳි කාලයි, උළුහල් තේ හැඳි කාලයි, සූදුරු නම් පිංච එකක් දෙකක් වගේ තිබුණාම ඇති. ඊළඟට අමු මිරිස් අරන් තියෙනවා. මේ තියෙන්නේ කුකිරි දියකිරි දෙකම. දියකිරි මිරික ගද්දී ගොඩාක් වතුර දාන්න නැතුව වතුර චුට්ටක් දාලා මිරික ගන්න. කිරි එකේ දිය ගතිය වැඩි වෙනොත් මේ කැරට් ව්‍යාංජනේ රසට එන්නේ නැහැ. ඊළඟට මම භාජනයක් ලිපේ තියලා ඒක රත් වෙනකොට පොල් තෙල් ටිකක් දාගන්නවා. දාගෙන ඉවරලා පොල් තෙල් ටික රත් වීගෙන එනකොට අබ සූදුරු උළුහල් ටික මේකට එකතු කරගන්නවා. එකතු කරලා අබ ටික පුපුරගෙන එනකොට කපාගත්ත සුදු ලුණු ටිකයි එකතු කරලා මේක සුවඳ එනකන් ටෙම්පරාදු කරගන්න ඕනේ. මේ ටික මද ගින්දරේ තමයි ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊළඟට අමු මිරිස් ටිකයි රම්පේ කරපිංච ටිකයි එකතු කරලා ඒ ටිකත් ටෙම්පරාදු කරගන්නවා. ඒ ටික හොඳට ටෙම්පරාදු වීගෙන එද්දී කහ තේ හැඳි කාලක් එකතු කරගන්නවා. ඊළඟට අමු 3-5 එකතු කරගන්නවා. 3-5 ගොඩාක් එකතු කරගන්න එපා. තේ හැඳි කාලක් වගේ ඇති. 3-5 ටිකෙන් සුවඳ එන ගානට මේ ටික ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊළඟට මේ ටික සුවඳ එන වෙලාවට පොල් කිරි ටික එකතු කරගන්නවා. ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගන්න.
පොල් කිරි ටික එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරගන්න. මේ විනාඩි 3කට විතර පස්සේ මේ වෙලාවේ මම ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. ලුණු එකතු කරද්දී කල්පනාකාරී වෙන්න අපි කැරට් තම්බ ගනිද්දිත් ඒකට ලුණු ටිකක් එකතු කරගත්තා. ඊළඟට මේ වගේ දිගටම හැඳි ගන්න. නැති වුණොත් මේ කිරි එක කැටි ගහනවා. කිරි එක කැටි ගහනොත් අපිට මේ ව්‍යාංජනේ රසට හදා ගන්න අමාරුයි. මේ විදිහට දිගටම හැඳි ගන්න. ටික වේලාවක් මේ විදිහට හැඳි ගහද්දී කිරි එක උක්කු වෙනවා. ඒ වෙලාවට තම්බගත්ත කැරට් ටික මේකට එකතු කරලා හිමීට කලවම් කරගන්න. මේක ගොඩක් හයියෙන් කලවම් කරන්න එපා. කැරට් ටික කැඩිලා යයි. කෑලි කැඩිලා මේකේ පොඩි වුණොත් එහෙම මේක රසට එන්නේ නැහැ. පොල් කිරි ටික හොඳට කැරට් කෑලි වල දැවටෙන්න කලවම් කරගන්න. දැන් මේ විනාඩි 6කට 7කට විතර පස්සේ තව මදි මේක හිඳිලා මම තව ටිකක් හිඳව ගන්නවා. මේක හිඳුනහම තමයි ගොඩක්ම රස. ඒ නිසා මම මේක තව ටිකක් කොහොම ලිප උඩ තියනවා. මේ වෙලාවේ මම ගම්බිරිස් ටිකක් එකතු කරගන්නවා. මේ විදිහට කැරට් කිරට හිඳලා උයද්දී අනිවාර්යයෙන්ම ගම්බිරිස් ටිකක් එකතු කරගන්න. ඒකෙන් තමයි මේකේ නියමම රස එන්නේ. ඒ වගේම තමයි මම මේක හදන අතරතුර කුරුඳු පොතු කෑල්ලකුත් එකතු කරගත්තා. ඒක වීඩියෝ වෙලා නැහැ. ඔයාලත් කුරුඳු පොතු කෑල්ලක් අනිවාර්යෙන් එකතු කරගන්න. එතකොට හොඳට සුවඳයි රසයි. දැන් මේක ගොඩාක් දුරට හිඳිලා තියෙන්නේ. මම මේ වෙලාවේ ලිප ඕෆ් කරනවා. ලිප ඕෆ් කරලා මේක මෙහෙම ලිප උඩ තියෙන්න දෙනවා. පියනෙන් වහන්න එපා. එහෙමොත් මේක දිය රසෙයි. කැරට් වතුරෙන් තම්බන්න නැතුව මේ විදිහට ස්ටීම් කරලා ගත්තාම ඒකේ තියෙන ගුණයත් රැකෙනවා. ඒ වගේම තමයි විටමින් A කියන්නේ මේද ද්‍රව්‍ය විටමින් එකක්. අපිට විටමින් A ලබා ගන්නත් මේ විදිහට කැරට් උයා ගන්න එක උදව් වෙනවා. මේ කැරට් ව්‍යාංජනේ ටික වෙලාවක් ගිහින් නිවුනට පස්සේ ඔයාලා මේකට දහි බිංදු 2-3ක් එකතු කරගන්න. කිරට උයා ගන්න ව්‍යංජන වලට දහි බිංදු 2-3ක් එකතු කරගත්තාම ඒකේ තව රස වැඩි වෙනවා. එහෙනම් යාළුවනේ ඔයාලත් මේ විදිහට කැරට් ව්‍යාංජනය හදලා බලන්න. ගොඩක්ම රසයි මෙහෙම හදාගත්තාම. වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ලයික් එකකුත් දාගෙන යන්න. තවත් මේ වගේ රසවත් වීඩියෝ වගේම දැනුමත් එකතු කරගන්න දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මතක ඇතුව channel එකත් subscribe කරගෙන යන්න. ගිහින් එන්නම්.